අපි පොඩ්ඩක් ප්‍රොජෙක්ට් එක පිළිවෙල කරගෙන ඉමු. අපි දැනට හදපු දේවල් අපිට ආය ආයේ යූස් කරන්න පුළුවන්. මේකෙන් අපිට ටයිම් එක වගේම පර්ෆෝමන්ස් උත් ගොඩක් සේව් කරගන්න පුළුවන්. අපි the box කියන නෝඩ් එක වෙනම සීන් එකක් විදිහට සේව් කරමු. ඒක කරන්න the box කියන එකට right click කරලා මෙන්න මේන drop down එකෙන් save branch as scene කියන එක click කරන්න. ඊළඟට මෙන්න මේ window එකේ එවි මෙතන ඔයාලට නම ඕනනම් වෙනස් කරන්න පුළුවන්. දැනට මේක මෙහෙමම තියාගෙන save කියන එක click කරන්න. ඒ වගේම control S ඔබලා ඔයාගේ progress එක save කරගන්න. අර කලින් තිබුණු nodes ඔක්කොම එකතු වෙලා මෙන්න මේ විදිහට තනි node එකක් හැදලා තියෙනවා බලා ගන්න පුළුවන්. අපිට දැන් මේක ලේසියෙන්ම duplicate කරන්න පුළුවන්. ඒක කරන්න මේක උඩ right click කරලා duplicate කියන option එක තෝරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක select වෙලා තියෙද්දි control D ඔබලත් ඒක කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට box දෙකක් එක උඩ එක හැදිලා තියෙනවා බලා ගන්න පුළුවන්. අපි මෙන්න මේ arrow එක click කරලා එකක් එහාට පොඩ්ඩක් අදිමු. අපිට මේක තව විදිහකට කරගන්න පුළුවන්. අපි මේක scene එකක් විදිහට save කරගත්තු නිසා මෙන්න මෙතන file system panel එකෙත් අපිට ඒක බලා ගන්න පුළුවන්. අපිට ඒක කෙලින්ම drag and drop කරන්න පුළුවන් viewport එකට. මම මේ තුනේ positions rotations පොඩ්ඩක් වෙනස් කරනවා තුනම එක වගේ නිසා. ඊළඟට inspector එකේ box තුනම හොඳට පේන විදිහට කැමරා එක පොඩ්ඩක් move කරන්න. අපේ scene panel එක පොඩ්ඩක් අපිලිවෙලා වගේ ඒක මීට වඩා පිළිවෙල කරන්න පුළුවන්. අලුතෙන් node 3D node එකක් add කරලා ඒක boxes කියලා rename කරන්න. අපි මේ the box node හැම එකක්ම boxes node එකේ යටතට ගන්න හදන්නේ. control එක ඔබාගෙන the box node උඩ මෙන්න මේ විදිහට click කරලා අපිට පුළුවන් ඒ ඔක්කොම select කරගන්න. ඊළඟට ඒ set එකම drag and drop කරන්න boxes node එක උඩට. ඊට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි කලින් කතා කරා වගේ දැන් boxes node එක කියන්නේ the box node හැම එකකම parent. මේ tip එක නම් කලින් දකින්නත් ඇති. මෙන්න මේ පොඩි arrow එක click කරලා පුළුවන් තියෙන nodes expand collapse කරන්න. ඒක පොඩි දෙයක් වගේ පෙනුනට ඇත්තටම ප්‍රොජෙක්ට් එක ගොඩක් ලොකු වෙද්දී අපිට ඒක ඕගනයිස් කරලා තියාගන්න මෙන්න මේ පොඩි arrows ටික මාරම වැදගත් වෙනවා. මේ විදිහට group කරන එකෙන් අපිට පුළුවන් boxes තුනම එක සැරේ එකට අල්ලලා move rotate scale කරන්න. ඒ වගේම මේ eye icon එකෙන් පුළුවන් nodes show hide කරන්න. ඊළඟට අපි file system එකක් පොඩ්ඩක් පිළිවෙලක් කරමු. resources folder එක උඩ right click කරලා create new folder කියන එක click කරන්න. ඒකේ නම විදියට scenes කියලා දෙන්න. ඊළඟට අපි තව folders දෙකක් හදනවා. ඒ දෙකේ නම වෙන්නේ assets ඊළඟට scripts. ඊළඟට demo.tscn එකයි thebox.tscn එකයි මේ විදියට select කරලා scenes folder එක උඩ drag and drop කරන්න. අන්තිමට මෙන්න මේ gd file එකත් scripts folder එක උඩට drag and drop කරන්න. හරි එහෙනම් basics ටික මෙච්චර තමයි. ඊළඟට අපිට තියෙන්නේ walking simulator එක හදන්න පටන් ගන්න. ඒකට පාවිච්චි කරන්නේ මේ project එකම තමයි.